2026 A level ICT paper එකේ මොනවද වෙන්න යන්නේ කියලා අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරමු. අද තමයි 2025 paper එක ඉවරුනේ. මාරම සතුටු දවසක් අපි ඒගොල්ලන්ග 6 month program එකේ ඊට පස්සේ 10 weeks program එකේ මේ වගේ program වල ගෙනල්ලා revision එකක් 2025 paper එකට අදාළවම වෙනමම කරලා ඒගොල්ලන්ට full paper pack එකක් කරලා ලස්සනට ලෑස්ති කරලා ඒගොල්ලන්ග 25 exam එකට යවුවා. දැන් අන්න ඒගොල්ලෝ ඇවිල්ලා message කරනවා call කරනවා නියමෙටම වැඩේ කරගෙන තියෙනවා. ඉතින් දැන් 2026ට plan එක හදන්න හරිම වෙලාව. දැන් 25 paper එක තියෙනවා. ඒකේ තියෙන අඩුපාඩු, ඒකේ තියෙන හොඳ point සහ හැමදේම දැන් අපි දන්නවා. දැන් අපිට බලන්න පුළුවන් 26 මේ 90 මොකද්ද වෙන්න යන්නේ කියලා. එතකොට දැන් 2026 වෙන්න යන වෙනස්කම් එහෙම නැත්නම් paper එකේ වෙන්න යන දේවල් ටිකත් එක්ක අපි අපේ 6 month program එක වෙනස් කරනවා. ඒකේ revision program එක වෙනස් කරනවා සහ full paper pack ඒ විදිහට හදනවා. එතකොට ඔයගලන්ට 6 month program එකට join වෙලා ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එතකොට 2026 දී ඔයාට ඒකක් අරගන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ රිවිෂන් ටිකයි තියරි ටිකයි ෆුල් පේපර් පැක් එකයි සම්පූර්ණ කම්ප්ලීට් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ 6 month ප්‍රෝග්‍රෑම් එකේ අපි යන්නේ. ඒක මේ වෙද්දිත් පටන් අරගෙන තියෙන්නේ පළවෙනි ගෲප් එක. දැන් ඕගොල්ලන්ව දෙවෙනි ගෲප් එකට ජොයින් කරගෙන මුලින් ඉඳලා ඒ වැඩ ටික කරගෙන යනවා. මට 100ට 200ක් ගැරන්ට් කරලා කියන්න පුළුවන් අපේ රිවිෂන් එකයි ෆුල් පේපර් පැක් එකයි සම්පූර්ණ බලපු කිසිම කෙනෙක් අනිවාර්යෙන් B එකෙන් පල්ලෙහා නැහැ. මේ 2025 ප්‍රතිඵලාවෙන් පස්සේ මම ඒ ටික ඔප්පු කරලා පෙන්නන්නම්. ඒගොල්ලන්ගේ database එක සම්පූර්ණයෙන් අපි ළඟ තියෙනවා. එතකොට ඒක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. B එකෙන් පල්ලෙහා කොහෙත්ම ඉන්න විදිහක් නැහැ. මේ පාර full paper pack එකයි revision එකයි කරා නම් මොකද ඒකේ ඩිස්කස් කරපු දේවල් ටික එහෙම්මම paper එකේ තියෙනවා. MCQ එක අරගත්තාම මේ පාර MCQ එකේ යම් වෙනස්කම් වෙලා තිබ්බා. ටිකක් අමාරු theory ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. අපි බලාපොරොත්තු වුණා අර මේ තර්කානුකූල ප්‍රශ්න ටිකක් අඩු වෙලා තිබ්බා. ඉතින් ඒකත් 2026 දී නිවැරදි වෙයි කියලා අපි හිතනවා. අපි බලමු. ඉතින් 2026 ලස්සන පේපර් එකක් එනවා. ඒකට ලෑස්ති වෙන්න තමයි දැන් තියෙන්නේ. 2025 ලස්සනට වැඩ ටික කරලා තියෙන්නේ. ප්‍රතිඵල ආවයින් පස්සේ අපි ඊටු දේවල් ටික කතා කරමු. 2026ට එහෙනම් ලෑස්ති වෙමු. ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන ළමයි අපිට WhatsApp message එකක් දාන්න. අපි පන්තියේදී ඊටු සැලැස්මත් එක්ක සම්බන්ධ වෙමු.